Hi, welcome back to my channel. මලගේ නාලුත් අවුරුද්දට රසමනස ෆෘට් කේක් එකක් හදන හැටි තමයි මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. අපි එහෙනම් බලමු ඒක හදාගන්නේ කොහොමද කියලා. ආදරෙන් මතක් කරනවා මාව subscribe කරන්න අමතක කරලා ඉන්නවනම් subscribe කරන්න කියලා. එහෙනම් අපි හදාගන්න හැටි බලමුකෝ. මුලින්ම පිටි ග්‍රෑම් 250 ගන්නවා. ඒකටම බේකින් පවුඩර් 30 දෙකකුත් දාලා තුන් පාරක් හොඳින් හලා ගන්න. ෆෘට් පීසස් වලින් ග්‍රෑම් 100ක් විතර අරන් තිනවා කලස් දෙකකින්. ඒකට පාන් පිටි මේසේ හැන්දක් දාලා හොඳින් කවලම් කරලා පැත්තකින් තියාගන්න. දැන් අපි කේක් එක හදාගන්න තමයි හදන්නේ. ග්‍රෑම් 250 මෙතන බටර් අරන් තිනවා. ඒකටම ග්‍රෑම් 250ක් සීනි දාගන්න. ඊට පස්සේ හොඳින් බීට් කරගන්න. බිත්තර 4ක් අරන් තියෙනවා. එක බැගින් වෙනම බීට් කරගන්න. එක බිත්තරෙන් බීට් කරගෙන විනාඩියක් විතර යනකොට ඊළඟ බිත්තරේ එකතු කරගන්න. ඒ වගේ අපි බිත්තර 4ම වෙනම බීට් කරගන්න ඕනේ. හොඳින් බීට් කරගත්තට පස්සේ වැනිලා තේ හැඳකුත් එකතු කරගන්නවා. දැන් පාන් පිටි ග්‍රෑම් 250ක් අපි හරලා පැත්තකින් තියාගත්තනේ. ඒක මේ විදිහට දාලා හොඳින් මික්ස් කරගන්න. අපේ බැටර් එකට අර පැත්තකින් තියාගත්ත ෆෘට් පීසස් ටික දාගන්න. දාගෙන හොඳින් කවලම් කරගන්න. මේ විදිහට හොඳින් මික්ස් කරගත්තට පස්සේ අපි බේකින් ට්‍රේ එකට දාගන්න ඕනේ. මේ විදිහට ඔයිල් පේපර් දාගත්ත බේකින් ට්‍රේ එකට සේරම් බැටර් එක එකතු කරගන්න. oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න. දැන් මේ බැටර් එක සෙල්සියස් අංශක 170ට විනාඩි 55ක් බේක් කරගන්න. අපේ කේක් එක බේක් කරලා ඉවරයි. මේ බලන්න හරි ලස්සන පාටට තියෙනවා. කේක් එක කූලින් රැක් එකකට දාන්න කලින් මේ විදිහට ඔයිල් පේපර් එක වටේට චුට්ට බුරුල් කරගන්න. ඊට පස්සේ කූලින් රැක් එකකට දාලා නෙවෙන්න තියන්න. වටේටම තියෙන ඔයිල් පේපර් එකත් ගලවලා ඉවත් කරන්න. අපේ කේක් එක හොඳට කූල් වෙනවා. එතකොට ළඟේන අලුත් අවුරුද්දට මේ වගේ රස ෆෘට් කේක් එකක් හදලා බලන්නකෝ. මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. මාව subscribe කරන්න අමතක කරලා ඉන්නවනම් ආදරෙන් මතක් කරනවා subscribe කරන්න කියලා. ළඟ ඉන්න සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ රසවත් වීඩියෝ වලින් නැවතත් හම්බ වෙනකම් මං ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.